දීලා අද සම්දානයක් කරලා ඉස්කෝලේ තියෙන මොනවද? හරි වටේ තියෙන ඔක්කොම කරලා නේද බලන්න කොච්චර හොඳ වැඩක්ද කියලා නේද? ඔව් එතකොට අපිට මාපේ නේද? ඒක ගොඩාක් ලොකු වැඩක් කළේ නේද? ඔයාලටත් බැරි වැඩක්. දැන් ලොකු අය හරියට හැදුනා නම් මොකද දානවද? නෑ ඔයගොල්ලෝ ජීවිතේ කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නෑ නේද? ඒක තමයි ඔයගොල්ලෝ කවදාවත් කරන්න එපා. දැන් ඔයගොල්ලෝ වගේ ස්කවුටින් කරලා අවබෝධයක් තිබ්බනම් ඒ කුණු දානයි කවදාවත් කරන්නේ නෑ නේද පුතේ? එතකොට ඔයගොල්ලෝ මේ දැන් ඔයගොල්ලෝ චූටි වුණාට මේ රටට ලොකු වැඩක් දැන් කරා. ඔයගොල්ලෝ චූටි වුණාට වැඩේ කොච්චරද? ලොකු වැඩක්. ඇයි දැන් නේද ඔයගොල්ලෝගේ පරිසරය අපේ රටේ විනාශ වෙලානේ පරිසරය විනාශ වෙලා දුන්නා. දැන් ඔයගොල්ලෝ ඩෙන්ගු හැදෙන්න පුළුවන්. තව ඒකේ ඉඳි ඇවිල්ලා ලෙඩ වෙන්න පුළුවන්. ඕගොල්ලෝනේ ලෙඩ වෙන්නේ කොහමද නේද? ඒක ලියර ගන්න ඕගොල්ලෝ පරිසරය සුද්ධ කරලා පිරිසිදු කරලා හැමෝටම හොඳ පරිසරයක් ලැබුණි. ගොඩක් පිනාක්. එක පැත්තකින් මොකද පිනාක්. එතකොට ඕගොල්ලෝ හොඳ ශ්‍රී ලාංකික දරුවෝ. හොඳ ගුණ යහපත් දරුවෝ. හොඳ ගුණ ධර්ම වලින් හැදෙන දරුවෝ. එතකොට හොඳ දරුවෙක් හැදෙන්න අමාරුයි නේද? අද ගොඩාක් අය හොඳ දරුවෙක් වෙන්න කැමති නෑ, කැප කරන්නේ නෑ නේද? අනිත් මේ කැප වෙන්නේ නෑ, තමන්ගේ වැඩ ඉවරයි කරගන්නේ නේ. දැන් ඕගොල්ලෝගේ වැඩත් තනියෙන් කරගෙන නේද? ඔයාලා පරිසරයේ ජීවත් වෙන පාසලට පරිසරය හැමෝටම උදව්වක් කළා. ඕගොල්ලෝ චූටුනාට මම ඒකයි කිව්වේ වැඩි. ලොකු ඉතින් ගොඩාක් ස්තුතියි. හරි හපන්න. ඔයගොල්ලෝ හරි හොඳ දරුවෝ. හරි හොඳ ඉතාල දුවලා ඈ දැන් ඔයගොල්ලෝ ස්කවුටින් කරන අයනේ. ඔයගොල්ලෝ ශිෂ්‍ය බාලදක්ෂිකාව කියන ලෝකෙම පිළිගන්නයි නේද? ඕගොල්ලන්ගේ මේ යුනිෆෝම් එක දාලා ගියාම ලෝකෙ ඕන තැනක පිළිගන්නවා. ලෝකෙම ලංකාවේ නෙවෙයි. මේ යුනිෆෝම් එක පිළිගන්නේ කොහෙද පුතේ? මුළු ලෝකෙම. ඕක දාගෙන දැන් ඔක මොකද දාන්නේ? බෑ මට දාන්නත් බෑ ඕක. මට දැන් මේ මැඩෙන්ට දාන්න පුළුවන්. ඒකට පුහුණුව තියෙනවා. දැන් මම ට්‍රේනින් එන්න කියලා තමයි හිතන්නේ. මොකද ඒක හරි වටිනවා. මම දැන් ළඟදී පුහුණු වෙන්න යන්නේ මුලින් ඉඳන් පුහුණු වෙලා යනවා. මොකද ඒක හරි වටිනවා. ලෝකෙ කොතනකට ගියත් ඔය යුනිෆෝම් එකට දැනක් තියෙනවා. නිලැඳුමක් තමයි ඕගොල්ලෝ ඇඳන්නේ. දැන් ඉස්කෝලේ නිලැඳුම බලන්න කොහෙටද? ඉස්කෝලේට විතරයි. දැන් මේ බාලදක්ෂ නිලැඳුම ඕකෙම පිළිගන්න නිලැඳුම. ඒ වගේම ඔයගොල්ලෝ ලොකු වටිනාකමක් වෙනවා. දාන වදින් කුඩි වුණාට ඔයගොල්ලෝ කරපු වැඩේ හරිම සතුටුයි හරිම අගේ. හරිම සතුටුයි හැමදාම මේ වගේ හොඳ වැඩ කරපුවාම ඔයගොල්ලන්ට හොඳ දරුවෝ වෙලා ඔයගොල්ලන්ට හොඳ දේවල් තමයි ලැබෙන්නේ. ඔයගොල්ලෝ දැන් පරිසරයට හොඳ දේවල් කරන ඔයගොල්ලන්ට පරිසරය දෙන්නේ මොනවද? හොඳ දේවල්. හොඳ දේවල් දෙනවා කියන්නේ කොහොම ස්තුතියි හැමෝටම. ඒක රත්නාද මන්දා. ඊළඟ අත්දලා